වන් කියලා පිළිගන්නවා දිනිසුරැස් YouTube නාලිකාව වෙත ඔබ සියලු දෙනාම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 මාර්තු මාසයේ සිකුරු ග්‍රහයා මේෂ රාශිය තුල ගමන් කරනවා. මේ ගමන් කරන කාලය ඔබගේ ජීවිතයට කොහොමද කියලා තමයි කතා කරන්නේ. විශේෂයෙන් මෙහිදී ඔබගේ ප්‍රේම සම්බන්ධය කොහොමද, විවාහය කොහොමද, විදේශගත වීම සිදු වෙන්නේ කොයි කාලෙද, මේ හැමදේම සිදු වෙන කාලයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. කොහොම වුණත් මේ ඔබගේ ඔබටම ආවෙන එක කියලා බලා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබගේ උපන්දිනයේ වේලාව උදේ හවස කියලා සටහන් කරලා WhatsApp එකේ ඔබදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහිදී හඬපටයක් අතින් ලියනද බලාපොරොත්තු විස්තරයක් දුරකථනයෙන් කරුණු කාරණා පැහැදිලි කිරීමක් සිදු කරනවා. මේ මිත්‍යාවෙන් තොර වී අඳුරෙන් එළියට කියන වේනගම කියන තේමාව සමගින් තමයි අපි කටයුතු කරන්නේ. කොහොමවත් මේ පොදු බලාපොරොත්තු විස්තරයක් පමණයි. මේ ඔබ ගෙවන මහදසා අතුරු දසා අනුව මේවා වෙනස් වීමේ ඉඩකඩ තිබෙනවා. අපි යොමු වෙමු 2026 මාර්තු මාසයේ බලාපොරොත්තු විස්තරය සඳහා. මම සමන්ගේ රණවීර මහනුවර ප්‍රසාදයේ සිට. මිථුන ලග්න හිමියනි බලමු 2026 මේෂ ලග්නයට සිකුරු ග්‍රහයා පැමිණීම තුළ ඔබගේ ජීවිතයට කොහොමද වෙන්නේ කියලා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට නම් ඒ ආකර්ෂණීය ප්‍රේම සම්බන්ධයක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි පවතින ප්‍රේම සම්බන්ධය ඊටාම වගකීමකින් යුතුව ඉදිරියට ගෙන යාමේ හැකියාව. විශේෂයෙන්ම අනාගත තීන්දුව తీරන ඊටාම වැදගත් විදියට ගන්නා බව තමයි පේන්නේ. කොහොමවත් දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් මැදම විවාහ ජීවිතයකට ඇතුළු වීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි විවාහ ජීවිතයේ සතුට සමගිය හැමදේම ඇති වෙන කාලයක් විදියට තමයි සලකන්නට පුළුවන්. ඔබ විදේශගත වීම බලාපොරොත්තු වෙනවා නම් ඒවට අවශ්‍ය මඟ පාදා ගන්නට හැකියාව ලැබෙනවා. අඩුපාඩු තිබුණා නම් ලිපිට අඩුපාඩු තිබුණා නම් ඒව සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. දියුණුවට හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමට හැකියාවක් තියෙනවා. මේ දවස්වල තවත් කෙනෙකු සමග හවුල් කටයුත්තක් කරන්නට හොඳටම අවස්ථාව තියෙන බව නම් පෙනීගෙන කොහොමවත් අනවශ්‍ය වියදම් පාලනය කරගත්තොත් තමයි වැදගත් වෙන්නේ. මොකද අනවශ්‍ය වියදම් ප්‍රමාණය වැඩි බවක් පෙන්වුම් කරනවා. ඒයින් අනාගතය සඳහා ඉතුරු කරගන්නට තිබුණු මුදලක් වැය වෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ වචන පාවිච්චියේදී බොහෝම ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම රැකියා ස්ථානය තුළ නායක ප්‍රධානීන් සමග කොයිම වෙලාවකවත් වාද විවාදවලට පැටලෙන්න යන්න එපා. ඔබගේ උච්චර කාලයක් රැකියාව තුළ රැකගත්තු ඒ ගෞරවය නැත්නම් ඒ දේවල් මොහොතකින් කෙලෙසෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. නිසා බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ රිය පදවනවා නම් උස් ස්ථානවල වැඩ කටයුතු කරනවා නම් රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතු ඒත් එක්කම ගින්දර ඒ වගේ දේවල් ආශ්‍රිත වැඩ කටයුතු කරනවා බොහොම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා වෙනදට වැඩිය. මොකද අනතුරු කියන ඒවා බොහොම සමීපවත් ඔබ හිතර ගන්නට ඕනේ. ඔබ ලිපිද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩ කටයුත්තක් කරනවා නම් බොහොම ප්‍රවේශමෙන් මොකද ලිපිද්‍රව්‍ය වල අඩුපාඩුකම් නිසා ගැටලු මතුවෙන්නට පුළුවන්. එය සියල්ලම ඔබේ වගකීමක් ලෙස ඇති වෙනවා. ඒ වගකීම් පැහැරහැරියා ලෙස පවතින්නට පුළුවන්. ඒ වගේම තමයි යම් යම් යාළු මිත්‍රයන්ගේ බැංකු ඇපවලට අස්සන් තැබීම ඒ වගේම තමයි පොදු කටයුතුවලදී වගේම රාජකාරීවලදී යම් යම් දේවල් වලට අස්සන් කිරීමේදී සැලකිලිමත් වන්න. මොකද ඒයින් සැඟවුණු දේවල් තියෙන්නට පුළුවන්. මොකද ඔබට ගොඩක් වෙලාවට ඔබේ නමට හානියක් වෙන විදිහට එහෙම නැත්නම් රැකියාවට එහෙම නැත්නම් දේවල් මොනවා හරි දෙයකට මේ ඇතුළාන්තයේ තරමක් ඔබට අසුබදායී දේවල් සිද්ධ වෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි පෞල් ජීවිතය තුළ මේ වචන වැරදීම නිසා බොහොම ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. සමගියට වාසිදායක තත්ත්වයක් තියෙනවා. නමුත් යම් යම් අවස්ථාවල ඔබගේ වචන සීමාවක් නැහැ. ඒ නිසා ඒ ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ නිසා ඒකත් වචන පාවිච්චි කිරීම වැදගත් වෙනවා. ඉවසීම වෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ පෞල් ජීවිතය තුළ යුග ජීවිතය තුළ ප්‍රශ්න තුන්වෙනි පාර්ශවයකට දෙන්න යන්න එපා, කියන්න යන්න එපා. එහෙමනොත් ලොකු ගැටලුවක් මතුවෙනවා. මොකද ඔවුන් ඒ තරම් විශ්වාසවන්තවයි නෙවෙයි රහසක් රැක ගැනීමට. ඒ නිසා දෙදෙනා අතර තියෙන ප්‍රශ්න දෙදෙනාම විසඳා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔවුන් ওই විදිහට තමයි මිථුන ලග්න හිමියනි මේ සිකුරු මේෂ රාශියට පැමිණීම ඔබගේ ජීවිතයට බලපාන්නේ.